සොතුරදා කියලා කියන්නේ හුරු නෑ. එතකොට සොතුල්ලෝසෝ හුරු නැති නිසා වැඩ හුරු නැති නිසා වොන් මොගල් ලෑලි චෙදන් හනන්දේ චෙදන් හදා කියලා කියන්නේ මනිනව නැත්තම් කපනව. චෙදන් හනන්දේ කපන අතර ශිගනි වෙලාව මණි ගොඩක් කොල්ලිදා කියන්නේ ගත වෙනව නැත්තම් වැළඳෙනව. එතකොට කාලයක් එක්කනම් ගත වෙනවා. කොල්යොස්සම් නිදා ගත වුණා. හජිමාන් නමුත් චිගමන් දැන් නම් හිස්තැනක් පල්ලි ඉක්මනට හදා කියන්නේ කරනවා එල්සුවිත්ත කියලා කියන්නේ යම් ක්‍රියාවක් කරන්න පුළුවන්. එතකොට පල්ලි ඉක්මනට හල්සු ඉස්සම් නිදා කරන්න පුළුවන්. හරිද? එක ක්වන්ලි හෙසෝ කලමනාකරණය කරලා දෙක ක්වන්ලි හරියෝගෝ කියලා කියන්නේ ප්‍රයෝග ග්‍රැමරයේ තේරුම තමයි යම් ක්‍රියාවක් කිරීමට නැත්නම් යම් ක්‍රියාවක් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එතකොට කලමනාකරණය කිරීමට නැත්නම් කලමනාකරණය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. 3 ඉක්සුක් හේජසෝ කියලා කියන්නේ පුරුදු වීම නිසා නැත්නම් පුරුදු වුණ නිසා. එතකොට චෝමේනන් මුලින් නම් ඉරි වැඩ සොතුල්ලෝසෝ හුරු නැති නිසා වොන් මොගල් ලෑලි චෙදන් හනන්දේ මනින අතර ශිගනි කාලය මණි ගොඩක් කොල්යොස්සම් නිදා ගත වුණා. හජිමාන් නමුත් චිගමන් දැන් නම් ඉක්සුක් හේජසෝ පුරුදු වීම නිසා පුරුදු වුණ නිසා පල්ලි ඉක්මනට හල්සු ඉස්සම් නිදා කරන්න පුළුවන්. එතකොට උත්තරේ 3 4 ඉක්සුක් හෙජිරියෝගෝ පුරුදු වීමට බලාපොරොත්තු වෙන්. එතකොට ගැලපෙන්නේ නැහැනේ මේ දේවල් කලමනාකරණය කරලා ඉක්මනට කරන්න පුළුවන්ලු. එතකොට මේක කලමනාකරණය කිරීමට බලාපොරොත්තුෙන් ඉක්මනට කරන්න පුළුවන්. පුරුදු වීම නිසා පුරුදු වුණ නිසා ඉක්මනට කරන්න පුළුවන්. ඒ කියන්නේ මුලින් වැඩ හුරු නැති නිසා ලෑලි කපන අතර ගොඩක් කාලය ගත වුණා. නමුත් දැන් නම් පුරුදු වුණ නිසා පුරුදු වීම නිසා ඉක්මනට කරන්න පුළුවන්.